අපගේ ආරාධිත අමුත්තා වශයෙන් මෙහි පැමිණි සමගි ජන බලවේගයේ පක්ෂයේ නායක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතා ආදරයෙන් ගෞරවයෙන් සමගි සේවක සංගමයේ හැටියට මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඒ වගේම අපේ ආරාධනාව පිළි අරගෙන අපිට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා අපේ ගමන් මඟ හෙළිපෙහෙළි කරන සමගි ජන බලවේගයේ පක්ෂයේ මහ ලේකම් ගරු රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා මේ අවස්ථාවේ ඊටම ආදරයෙන් සහ සාදරයෙන් සමගි සේවක සංගමය වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ ස්ථානයට පැමිණි පක්ෂ නායකයින් ඇතුළු සියලු മന്ത്രിවරුන් පිළිගනු ලබනවා. දයාසිරි ජයසේකර මැතිතුමා, හර්ෂණ රාජකරණ මැතිතුමා, ජගත් විතාන මැතිතුමා, සුජිත් සංජීව මැතිතුමා සහ මේ ස්ථානයට පැමිණ නික්ම ගියා හර්ෂඩි සිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් ඒ සියලු දෙනාම මා ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් සමගි සේවක සංගමේ සියලුම සමාජිකයන් වෙනුවෙන් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට විශේෂයෙන් සහභාගී වුණා චීන රජය නියෝජනය කරමින් එම චීන තානාපති කාර්යාලයේ කොන්සල මේජින් මැතිතුමා අපි ඔබතුමාව ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. නීහව්. Mr. Jing Ens චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් මේ ස්ථානයට පැමිණ සිටිනවා. ඒ වගේම මිස් යන් සී එතෙමියවත් අපි ඉතාම ආදරයෙන් සාදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපේ ආරාධනාව පිළි අරගෙන මේ ස්ථානයට පැමිණියා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම්තුමා ලෙස්ටි දේවේන්ද්‍ර මැතිතුමා මං හිතන්නේ අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ දැන් හිටින දෙවන්තම පුද්ගලයෙක් ඊටාම භෞෂෘත පුද්ගලයෙක් වෘත්තීය සමිති ව්‍යාපාරයේ පිළිබඳ මනා දැනුමක් ඇති වැඩිහිටි නායකයෙක් හැටියට අපි සියලු දෙනාම ගරු කරන පුද්ගලයෙක් තමයි ලෙස්ටි දේවේන්ද්‍ර මැතිතුමා. මං එතුමාවත් ඊටාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නියෝජනය කරමින් පැමිණ සිටින කේ.පී. චමින්ද මහත්මයා එතුමාවත් ඊටාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම සමගි ජන බලවේගය පක්ෂෙහි කැඳවුම්කරු ලෙස කටයුතු කරන වෘත්තීය සමිති කැඳවුම්කරු ලෙස කටයුතු කරන ආනන්ද පාලිත මැතිතුමා මේ ස්ථානයට ආරාධනයෙන් පැමිණ සිටිනවා. එතුමාත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ප්‍රියන්ත පද්බේරිය සහ උදය ඇතුළු අපේ අනෙකුත් සමගි ජන බලවේගයට අනුබද්ධිත වෘත්තීය සමිති නායකයින් පිළිගන්නවා. ඒ වගේම අද දින ඊටාම කම්කටොළු මැද්දේ දහසක් බාධක මැද්දේ ගමනාගමන බාධක මැද්දේ මේ ස්ථානයට පැමිණි සියලුම සමාජික මහත්තුරුත් සමාජිකා මහත්මියනුත් ඊටාම ආදරෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. It is my great privilege and honor as the General Secretary of Samagi Sevaka Sangamaya to warmly welcome all of you to this significant occasion, our annual general meeting and the celebration of our 6th anniversary. Today marks an important milestone in our journey as a trade union. Over the past 6 years, we have stood together with dedication, unity and strength, working tirelessly to safeguard the rights and the welfare of our members. At this moment, I would like to extend our deepest appreciation and a very warm welcome to the distinguished representatives from the Embassy of the People's Republic of China in Sri Lanka. Your presence here today brings great honor and prestige to our event. We are truly grateful for your acceptance of our invitation and for taking the time to join us on this special occasion. Your participation reflects the strong and growing friendship and cooperation between our nations, as your interest in the working community and its progress. Thank you. සමගි ජන බලවේගයේ පක්ෂයේ මගේ ප්‍රගති වාර්තාව මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා මේ මහා සභාවට. සමගි ජන බලවේගයේ පක්ෂය 2020 දී ආරම්භ වීමත් සමග
ඊට සමගියගාමීව මාස 6කට පමණ පසුව 2020 ඔක්තෝබර් මාස 7 වන දිනදී සමගි සේවක සංගමය ආරම්භ කරමින් අපි සමගි ජන බලවේගයේ පක්ෂෙහි වෘත්තීය සමිති ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවා. ඒ 94/22 යටතේ කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබා ඇත. අපි සාර්ථක ලෙස වසර 5ක් පුරාවට සමගි සේවක සංගමය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෘත්තීය සමිති ධාරාවෙහි වෘත්තීය සමිතියක් ලෙස ක්‍රියා කරමින් ජයග්‍රාහී 6 වන වසරට පා තබනු ලබනවා. වසර 5ක අවසාන වන විට රුපියල් ලක්ෂ 25ක මුදලක් ස්ථීර තැන්පත් ලෙස සමගි සේවක සංගමය සතුව තිබෙනවා. ඒ සියල්ල තමුන්නාන්සේලාගේ සමාජික මුදල්. පසුගිය ජනාධිපතිතුමනි ව්‍යාපාරයේ සහ මහා මැතිවරණය වෙනුවෙන් සමගි සේවක සංගමේ දායකත්වය අපි උපරිම ලෙස පක්ෂයටත් නායකතුමාටත් අපි ලබා දෙනු ලැබුවා. අපි ආසන මට්ටමින් ඡන්ද ව්‍යාපාරය සඳහා අපේ සමාජිකයන් සහභාගී වුණා. අපි සහභාගී කළා. ආසන මට්ටමින් පත් කර ඇති කොට්ටාශ වෘත්තීය සමිති ලේකම්වරුන් ඒකරාශී කර ඔවුන් පක්ෂයේ ජයග්‍රහණය කරා ගෙන යාමට යොමු කළා. සමගි වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරු සංගමයක් පිහිටවා එම සංගමෙහි ක්‍රියාකාරීත්වය මැතිවරණ ව්‍යාපාරයේ සමග සම්බන්ධ කරලා දුන්නා. සමගි වතු සේවක සංගමය නමින් නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කර සමගි ජන බලවේගයේ පක්ෂය වෙත අපි ලබා දෙනු ලැබුවා. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් විශේෂිත වූ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු ක්‍රියාත්මක කළා. කොළඹ දිස්ත්‍රික් ආවරණය වන පරිදි ජංගම ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අපි විසින් සිදු කරනු ලැබුවා. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයට පෙර සමගි වෘත්තීය සමිති සම්මේලනය අපි සමගි සේවක සංගමය විසින් සංවිධානය කරනු ලැබුවා. එය තැප්‍රොබේන් ශාලාවේදී 6000කට වැඩි සමාජිකයන් කැඳවමින් වෘත්තීය සමිති ඉතිහාසයේ දෙවැන්තතම සමුළුව සමගි සේවක සංගමේ පූර්ණ අනුග්‍රහයෙන් ජනාධිපතිවරණයේදී අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් සංවිධානය කරනු ලැබුවා. අපිට ඉතාමත් සතුටුයි. සමාජිකයන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ ඍජුව මැදිහත් වෙමින් ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා. විනය පරීක්ෂණ සඳහා නියෝජිතයන් යොමු කළා. සමහර අවස්ථාවන්හිදී මා පෞද්ගලිකවම එම විනය පරීක්ෂණයන් සඳහා අපේ සමාජිකයන් වෙනුවෙන් පෙනී සිටියා. මේ වන විට ආයතන 65ක් තුල සමගි සේවක සංගමේ ශාඛා සමිති පිහිටුවා තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකම තුල පමණක් ශාඛා 132ක් ඩිපෝ මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. වෘත්තීය සමිති ව්‍යාපාරයට එල්ල වී ඇති සහ ඉදිරියේදී එල්ල විය හැකි අභියෝගයන්ට මුහුණ දෙමින් වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමටත් අයිතිවාසිකම් දිනා ගැනීමටත් සේවක සහ සේවය යන දෙපාර්ශ්වයම රැකගනිමින් ක්‍රියා කිරීමට හැකි වෘත්තීය සමිති නායකයන් බිහි කරලීම සඳහා එක් දින වෘත්තීය සමිති නායකත්ව පුහුණු කිරීමේ වැඩමුළු දෙකක් මේ වෙන විට පවත්වා තිබෙනවා. තුන්වන වැඩමුළුව දෙසැම්බර් මාසයේදී අපි පැවැත්වීමට යෝජිතව තිබුණත් දිට්ඨා සුළි කුණාටුව සමග රටේ පැවති තත්ත්වය නිසාවෙන් ඒ සිදු කිරීමට අපිට නොහැකි වුණා. ඉදිරියේදී තුන්වන වැඩමුළුව පවත්වා අවසන් කර අප විසින් බලාපොරොත්තු වූ පරිදි යහපත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යා හැකි වෘත්තීය සමිති නායකයන්ගේ පුහුණුව සම්පූර්ණ කර ඔවුන් වෙත සහතික පත්‍රයක් ලබා දීමට කටයුතු කරනවා. 2020 වසරේදී නව පක්ෂයක නැවුම් වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමේ වාග්ය මාහට ලබා දුන් අප පක්ෂයේ ගරු මහලේකම් රංජිත් මධ්‍යම බණ්ඩාර මැතිතුමාට මාගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ නායකත්වයෙන් බිහි වූ සමගි ජන බලවේගයේ පක්ෂයට ලබා දීමට පුරෝගාමීව කටයුතු කිරීමට ලැබීම මා ලද වාග්යක් ලෙස සලකමින් මා ඒ කටයුත්ත සමාජික මුදල් කිසිම අයුරකින් මාගේ පෞද්ගලික පරිහරණයට නොගෙන ගරු සේවයක් ලෙස මේ වනතුරු ලබා දුන්නා. ඉදිරියටත් මා මෙම තනතුර හොබවනු ලැබුවහොත් දිගටම එලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. වෘත්තීය සමිතියක් ලෙස සමගි සේවක සංගමේ වැඩ කටයුතු කරගෙන යාමට පක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන් අප සංගමයටත් මාහට පෞද්ගලිකවත් ලබා දුන් සහාය නොවන්නට සමගි සේවක සංගමය අද වන විට මේ ලබා ඇති ප්‍රගතිය පෙන්눔 කිරීමට නොහැකි වනු ඇත. වෘත්තීය සමිතියක් ලෙස ක්‍රියාත්මක වීමේදී එම කටයුතු සාධාරණ ලෙස කරගෙන යාම පහසු වූයේ අප සංගමෙහි සභාපති ලෙස කටයුතු කරනු ලබන පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අශෝක් අබේසිංහ මහතා විසින් බාධාවකින් තොරව
නිදහසේ වැඩ කටයුතු කරගෙන යාමට මාට ලබා දුන් ඉඩ ප්‍රස්තාව නිසා වෙනි. ඒ වගේම විශ්වාසය පෙරදරි කරගෙන වෘත්තීය සමිති කටයුතු කරගෙන යාමට අප සංගමේ භාණ්ඩාගාරික නිරෝෂන් පාදුක්ක මහතා මාට ලබා දුන් ඉඩ ප්‍රස්තාව නිසාවෙන් වෘත්තීය සමිති කටයුතු පවත්වාගෙන යාම මාට පහසු වූවා. මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි අපිට මහ ලේකම්තුමත් ගරු පක්ෂ නායකතුමත් මගේ සභාපතිතුමා භාණ්ඩාගාරිකතුමා විසින් අපිට දක්වන ලද සහයෝගය නිසා තමයි අද මේ වෘත්තීය සමිතිය මේ තරම් ප්‍රවණතාවයකින් අපිට එන්න පුළුවන් වුණේ. සම්ප්‍රදායික සහ ගතානුගතික වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් බැහැරව සේවක සේවය දෙපාර්ශ්වයෙන්ම උන්නතිය වෙනුවෙන් අපකැප වී කටයුතු කිරීම අපගේ පරම අභිලාෂයයි. යන තේමාව යටතේ අප වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ක්‍රියාවට නංවා තිබෙන්නේ. ලෝකයේ සෑම මොහොතකම වෙනස් වෙමින් පවතිනවා. අප ඒ බව තේරුම් ගත යුතුව තියෙනවා. පැරණි වෘත්තීය සමිති කලාවද නූතන සමාජයට මෙන්ම ඉදිරියට ගැලපෙන අයුරින් වෙනස් විය යුතුයි. එසේ නොවුනොත් වෘත්තීය සමිති ව්‍යාපාරය අතීතයට එක් වෙමින් එහි ඉදිරි පැවැත්ම බිඳ වැටීම සිදු වනු ඇත. අවසාන වශයෙන් අපේ වෘත්තීය සමිතිය සමගි සේවක සංගමයේ බිහි කරනු ලබන මොහොතේ සිට වසර 5ක කාලයක් තුළ අපගේ සමාජිකත්වයේ ධර්මමින් දැඩි විශ්වාසයකින් සහ කැපවීමකින් ප්‍රතිපත්තිමය වශයෙන් රැඳී සිටි අප අතරින් වෙන් නොගොස් ඇති හඳුනාගත් අපගේ සමාජික පවුල් වෙත ඔවුන්ගේ අපකැපවීම අගය කරමින් අද දින මුදල් පරිත්‍යාගයක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමාජිකත්වයේ ධර්මෙන් සිටියේදී විශ්‍රාම ලැබූ අපගේ සමාජිකයන් අද දින තිලිනයකින් පිදුම් ලැබමින් ඔවුන්ගේ එම අපකැපවීම ඇගයීමට ලක් කරනවා. වෘත්තීය සමිතිය ආරම්භ කර පළමු වසර 5 තුලදී අප සංගමයේ රැඳී සිටීම ඇගයීමට කටයුතු කරනු ලබන බව වෘත්තීය සමිතිය ආරම්භ කිරීමේදී අප පවසා සිටියා. අපි අපේ වචනය අද ක්‍රියාවෙන් ඔප්පු කරනු ලැබුවා. එසේනම් දැන් රැඳී සිටින සහ ඉදිරියේදී අප සමග එක්වන සමාජිකයන් සමගි ජන බලවේගයේ ප්‍රමුඛ රජයක් යටතේ මෙසේ ඇගයීමට ලක්වනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා. වෘත්තීය සමිති සමාජිකයන් අර්ධ රාජ්‍ය ආයතන තුල පරිපාලනය සඳහා එක් කරගන්නා බව මේ පක්ෂ නායකතුමා විසින් මීට ඉහතදී අප වෙත ප්‍රකාශ කර සිටියා. ඒ පිළිබඳව නැවතත් සිහිපත් කරමින් සමාජිකයන්ගේ බලාපොරොත්තු අපි අලුත් කරනවා. වෘත්තීය සමිති සමාජිකයන් හට ඉදිරියේදී ඉතා බාරදූර කාර්යයක් ඉටු කරන්නට සිදු වේවි. ගෝලීය දේශපාලන තත්ත්වය මැද පෙරදිග පවත්නා යුද්ධය නිසා මොහොතින් මොහොත වෙනස් වෙමින් පවතිනවා. ඉදිරියේදී එහි අනිටු විපාක අප වෙත ඍජුව බලපානු ඇත. වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඊට මුහුණ දීමට සූදානම් විය යුතුයි. කුමන තත්ත්වයක් යටතේ වුවද වැඩ කරන ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් සමගි ජන බලවේගයේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ පක්ෂ නායකයින් පෙනී සිටිනු ඇතැයි මේ වන විට රට තුළ බහුතර විශ්වාසයක් පවතී. Your Excellencies and distinguished guests, we are aware that the government of China has been extending valuable opportunities to trade unions and political representatives around the world through educational visits, study tours and knowledge sharing programs. These initiatives greatly contribute to mutual understanding, capacity building and strengthening institutional relationships. I myself have had the privilege during my earlier involvement with the United National Party and the Jatika Sevaka Sangamaya to participate in an official visit to China as a delegate. That experience provided me with valuable insights into your country's rich culture, development and especially the role of structure of trade union sector. In that spirit, we sincerely hope that similar opportunities may extend in the future to our organization too as well. We would be most grateful for the chance for our members to visit China on educational tours to learn from your experiences and to further strengthen the bonds between our people's institutions. We warmly welcome you once again and hope that your time with us today will be both meaningful and enjoyable. Thank you. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන්
ඒ වටා ඒකරාශී වූ දේශපාලන නායකින් කෙරෙහි තබන ලද විශ්වාසය පෙරදරි කරගෙන අපවෘත්තීය සමිතියේ සමාජිකත්වයේ දරන සියලු දෙනාට ජය වේවා. වැඩ කරන ජනතාවට ජය වේවා.